හැමෝම පිළිගන්නවා මොනිස් කිචන් YouTube channel එක. අද මම ඕගලන්ට අරගෙන ආවේ කටු නැති රසවත් මාළු කරියක්. බලමු අපි කොහොමද මේක හදාගන්නේ කියලා. මේ විදිහට බෝල් එකක් අරගෙන ඒකට ලොකු සුදු ලුණු ගෙඩියක් හොඳට මේ විදිහට තාලා අරගෙන ඊට පස්සේ දෙහි ගෙඩි දෙකක ඉස්ම එකතු කරගන්නවා. ඊට පස්සේ අපි එකතු කරගන්නවා සූදුරු කුඩු, කොත්තමල්ලි කුඩු, කම්මිරිස් කුඩු 3-5 මාළු 3-5 කුඩු. ඊට පස්සේ පර්පික අර මිරිස් වගේ තියෙන්නේ අන්න මිරිස් වගේ තියෙන්නේ අන්න එහෙම පර්පික. ඊට පස්සේ සෆරාන් කුඩු ටිකක් පාට එන්න දා ගන්නවා. ලුණු එකතු කර ගන්නවා. කොත්තමල්ලි කොළ එකතු කර ගන්නවා. කොළ හීනියට කපලා මේ විදිහට එකතු කර ගන්නවා. සෆරාන් කුඩු දාන්න පොඩ්ඩක් දාන්න. මොකද පාට වෙන්න ලස්සන වෙන්න. රන්වන් පාට වගේ වෙන්න ඒ හින්දා තමයි එකතු කරගන්නේ සෆරාන් කුඩු. ඊට පස්සේ අපි මේකට ඕලන්ට අවශ්‍ය පමණ ලුණු දාගෙන ඔලිව් ඔයිල් ගොඩක් දාගන්න එපා. සාමාන්‍යයෙන් හැඳි දෙකක් වගේ වැටෙන්න එකතු කරගෙන ඊට පස්සේ අපි මේ කටු නැති මාළු මෙන්න මේ විදිහට මාළු තමන්ට අවශ්‍ය පමණ එකතු කරගෙන මැරිනේට් කරගන්නවා. ඒ කරගන්න මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගන්න. ලුණු දෙහි ඇඹුල් දෙහි ඔක්කොම මේ විදිහේ පහේ හොඳට කලවම් කරලා විනාඩි 10ක් වගේ තියාන ඉඳලා ඊට පස්සේ තමයි අපි මේක පරම් එකට දාන්න ඕනේ. පරම් එකට දානකොට පරම් එකට දාන සාමාන්‍ය මෙන්න මේ වගේ පයිරස් එකට මෙන්න මේ එහෙම නැත්තම් ඕගොල්ලන්ට මෙන්න මේ විදිහේ භාජනයකට දාන්න පුළුවන්. දාලා ඒ මේ විදිහට අවන් එකේ දාන්නේ ඔයගොල්ලන් යට දානවා. යට දාන සෙල්සියස් අංශක 180ට තමා දාන්නේ. උඩ යාන්තම් රවුන්ඩ් පාට වෙන්න ඔයගොල්ලන් යාන්තම් රවුන්ඩ් පාට වෙන්න දාගන්න. ඊට පස්සේ මම වෙනම පයිරස් එකක් අරගෙන බටර් ඊට පස්සේ තෙල් පොඩ්ඩක් දාගෙන තෙල් හැන්දක් වගේ දාගන්න. බටර් දාගන්න. මෙන්න මේ විදිහට සුදු ලුණු රවුමට වගේ පොඩිවට කපාගෙන ලුණු හීනෙට කපාගෙන මේ විදිහට තෙලේ ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ බෙල් පෙපර් එහෙම නැත්නම් අපි මාළු මිරිස් කියන්නේ මාළු පිරිස් මේ විදිහට හීනෙට කොටුවට කපාගෙන තක්කලි දෙකක් වගේ මේ විදිහට පොඩිවට කපාගෙන තෙලේ ටෙම්පරාදු කරගන්න. අපි බටර් භාගයක් දාගන්න හොඳයි. ඊට පස්සේ මේ විදිහට ගම්මිරිස් සූදුරු කුඩු කොත්තමල්ලි කුඩු ලුණු ඕගලන්ට අවශ්‍ය විදිහට ලුණු බලලා දාගන්න. ඊට පස්සේ මාළු මසාලා එහෙම නැත්නම් මාළු වල දාන 3-5 ඒ ටික ඔක්කොම දාගෙන මෙන්න මේ විදිහට හොඳට කලවම් කර ගන්නවා. ඊට පස්සේ ඔයාලා දන්නවනේ කෝන් ෆ්ලවර් එහෙම නැත්නම් අපි නිෂ කියන්නේ අරාබියෙන් කියනවා නිෂ කියලා. නිෂ පොඩ්ඩක් වෙනම පොඩි හැන්දක් වගේ පොඩි භාජනයකට වෙනම දිය කරගෙන මේකට එකතු කරගන්න. ඊට පස්සේ මම වතුරත් එකතු කරගත්තා. හොඳට කලවම් වෙන්න තියලා ඊට පස්සේ මේක තැම්බීගෙන එනකොට යන්තම් අපි කොත්තමල්ලි කොළ එකතු කර ගන්නවා. දෙහි ගෙඩි දෙකක ඉස්ම එකතු කරගෙන අර හදාගත්ත මාළු එකට මේක දානවා. මෙන්න මේ විදිහට කලවම් කරගන්නවා. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලුවන් ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. එහෙනම් තව වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.